thank you ඔයාට ගොඩක්. යාළුවෙක් කියවනවා කියලාද කිව්වේ? ඔව් යාළුවෙක් කියනවා කියලා කිව්වේ. බය හිටියේ කවුද යාළුවා අඳුරන්නේ නැති යාළුවා කවුද කියලා හැමත් ගෙදරක් කවත් එක්කගෙන මෙයා විතරනේ හිටියේ. ඒ හින්දා කවදාවත් ගත වෙලා නැහැ. එහෙම වෙලා නැහැ නිකන් අපි ගෙදර. ඉතින් අර කේක් කපලා කට්ටිය එක්ක එහෙම වුණා මිස මේ වගේ දෙයක් වෙලා නැහැ නේ. ඔව්. සල්ලිනාගේ මාතට වුණා. යාගේ බර්ත්ඩේ දවස් ලස්සන කරා. මිස් අපි දොරගන්න. යන්නේ ඒක අපි ආයෙ වාගත්තා ලස්සන කරා.